එතකොට අපේ අම්මලා දන්නේ නැහැ දරුවට බඩගිනි වෙනකන් ඉඳලා කෑම දෙන්න. එතනදී ඒ ළමයට ලැබෙන්න ඕන පෝෂණය ලැබෙන්නෙත් නැහැ එකක් එහෙම. සහ ඒ ළමයාගේ මානසිකත්වය පිළිබඳ ගැටලුවකුත් එනවා. ඒ ළමයාට හැඟීම් ප්‍රකාශ කරගන්න බැරි වුණාට ඒ ළමයාගේ ඇඟ ඇතුලේ කෑම පිළිබඳ ආහාර ගැනීම පිළිබඳ අප්‍රසන්න මතකයක් තමයි හැමදාම එකතු වෙන්නේ. එතකොට ඒකෙනුත් ළමයා ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා. ඩොක්ටර් ඔහොම කියනකොට මට අර මම ඉස්සෙල්ම අහපු ප්‍රශ්නෙත් මට පොඩ්ඩක් ඒක ඒ දෙකට සම්බන්ධ කරන්න හිතුණා. දැන් ළමයින්ට ආහාර ගැනීම එපා වෙනවා. සමහර විට ඒගොල්ලෝ ආස නැති කෑම දෙනවා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ආස කෑම දෙනවා වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔය දරුවන්ට කෑම දෙන එකේ දරුවන්ගේ පෝෂණ ඌනතාවයයි පෝෂණ ඌනතාවය අධිපෝෂණය. අපි එහෙම ගමුකෝ. ඩොක්ටර් දැන් අපි දන්නවා දැන් ඩොක්ටර් කිව්ව එකත් එක්ක අම්මලා සමා වෙන්න තාත්තලා ගොඩක් වෙලාවට ඔක ඉන්වෝල්ව් වෙන්නේ නැහනේ. ඒතකොට අම්මලා උදේට දවල්ට රැයට ගිරව් වගේ දරුවන්ට කවනවා. එතකොට දරුවන්ට අධිපෝෂණය හරි මන්ද පෝෂණය හරි මොකක් හරි පෝෂණයක් ලැබෙනවනේ. අපි ඒක පසුවට අපි ඉදිරි වැඩසටහන් වලදී අපි කතා කරමු. දැන් ඒ ලැබෙන පෝෂණයත් එක්ක මොකක් හරි ගැළපීමක් තියෙනවද අර අපි මුලින් කතා කරපු වෛරස් වලට ඔරොත්තු දීමේ හැකියාව සම්බන්ධව? ප්‍රතිශක්තිය. ඔව් ප්‍රතිශක්තිය ගැන. එතකොට ඒ වෛරස් වලට ඔරොත්තු දෙන ප්‍රතිශක්තිය ඒ කෑම ඇතුලේ කෑම වලින් දරුවන්ට ලැබෙන්නේ නැද්ද? මොකද්ද මේ ප්‍රශ්නේ? ඒක ප්‍රශ්නයක් ඒකේ ප්‍රශ්නේ පටන් ගන්න ඇත්තටම කෑම වලින් නෙමෙයි. කොතනින්ද හිතන්නේ? මේ ප්‍රශ්නේ පටන් ගන්නෙ කෑමට වැඩිය අංක 1ට එන්න ඕනේ මොකද්ද දරුවෙක්ගේ? මම මේ ප්‍රශ්නයක් අහන්නේ පොඩ්ඩක් මේක අහගෙන ඉන්න කෙනාගෙත් ඔළුව වැඩ කරන්න ඕනේ නැත්තම් අර අනිවාර්යයෙන්. කම්මැලි වගේ හිතනවනේ නේද? මම ප්‍රශ්නයක් අහුවම තමයි ඒගොල්ලන්ගේ හිතත් වැඩ කරන්නේ. මොකද හිතන්නේ? කෑමද වතුරද? මට හිතනවා වතුර කියලා. හරියටම හරි. මම උපමාවක් කියන්නම්. මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. එක මිනිස්සෙකුට වතුර විතරක් තියෙනවා. අපි හිතමු එකම වයස, එකම ශරීර ප්‍රමාණය, එකම පවුලේ ට්වින්ස්ලා කියලා කියන්නකෝ. එතකොට එයා ජානමය ඒ හැමදේම එකයි. එක ට්වින් කෙනෙකුට අපි වතුර විතරක් දීලා තියෙනවා. අනිත් ට්වින්ට ඇති තරම් කෑම දීලා තියෙනවා. මේ දෙන්නගෙන් වැඩි කාලයක් ජීවත් වෙන්නේ කවුද? මට හිතනවා වතුර බොන කෙනා කියලා. මොකද ඒකට හේතුවක් තියෙනවා. අපි පැලයකට වුණත් පෝර වැඩිපුර දැම්මොත් ගහ මැරෙන්න ඕනේ වතුර නොදා. හරියටම හරි.